වින් කියලා US වල පුද්ගලයෙක් එයාගේ කුස්සියේ පිගන් වගේක් හොදලා ගමන් තමයි මේ ඉන්නේ. මේ ඉන්න අතරේ එයාගේ බේස්මන්ට් එකෙන් අමුතු සද්ද වගේක් එන්න පටන් ගන්නවා. වින් තියා වින්ගේ පවුලේ කවුරුත් මේ බේස්මන්ට් එකට යන්නේ නැහැ. බේස්මන්ට් එකේ හරිම අමුතු දෙයක් තියෙනවා. වින් කියන හැටියට බේස්මන්ට් එකේ තිබුණු ඔන්චිල්ලාව කවුරුත් නැතුව පැද්දෙන්න පටන් ගන්නවා. මේක වෙලා දවස් කීපයකට පස්සේ හරිම අමුතු සිද්ධියක් වෙනවා. කවුරු හරි බේස්මන්ට් එකේ දොරට තට්ටු කරනවා. මේ එක දිගට වෙන සිද්ධි නිසා මේ පවුල හරිම නොසන්සුන් තත්ත්වයට පත් වෙනවා. ඒ වුණාට මේ යාලට පටන් ගත්තා විතරයි. මේ ඊළඟ වීඩියෝ එකේ හරිම අద్భుත සිද්ධියක් වෙනවා. වින්ගේ බල්ලා බේස්මන්ට් එකේ දොරට බුරන්න පටන් ගන්නවා. වින් එයාගේ ෆෝන් එක අරන් මේක වීඩියෝ කරනවා. Hey buddy, I got too much going on. You gotta cut it out. Oh shit. Okay. Just gonna set it up. Towels. And we'll just let the phone roll. I asked you gotta go or you gotta come downstairs or something. Wherever you're gonna go, you gotta go. Calm down. He's okay. Please, not today. Just, holy cow. Little buddy. මේ සිද්ධිය නිසා මෙයාලා කලබල වෙනවා වගේම භීතියටත් පත් වෙනවා. බේස්මන්ට් එකේ දොර නිකම්ම ඇරෙන්න වැහෙන්න පටන් ගන්නවා. අපි ඒකට ලං වෙලා බැලුවොත් ඒකේ අඳුරු සෙවණැල්ලක් තියෙනවා. ආයෙත් ඒක නැති වෙලා ටික වෙලාවකට පස්සේ ආයෙත් ලොකු වෙලා නැතුවම යනවා. වින් මේ සිද්ධියට හරිම භීතියට පත් වෙනවා. වින්ගේ පවුල ආයෙ මේ බේස්මන්ට් එකට යන්න හිතන්නේවත් නැහැ. ඔයාලා මේක ගැන මොනවද හිතන්නේ? කාන්තාවක් එයාගේ අසල්වාසීන්ගේ ගෙදර රෙකෝඩ් කරනවා. එයා හරි අමුතු දෙයක් දැකපු නිසා මේක රෙකෝඩ් කරද්දී එයාලගේ අසල්වාසීන් ගෙදර කවුරුත් ඉඳලා නැහැ. එයාලා වැකේෂන් එකකට ගිහිල්ලා හරිම අමුතු විදියට ගරාජ් එකේ ලයිට් එක පත්තු වෙනව නිසා එයා මේක රෙකෝඩ් කරනවා. මේ කාන්තාව අහම්බෙන් රෙකෝඩ් කරා වුණාට ටික වෙලාවක් ගියාම හරිම අద్భుත සිද්ධියක් වෙනවා. ඔයාලත් හොඳ අවධානයෙන් ඒක බලන්න. අපි ඒක ලං කරලා බලමු. හරිම වියජනක කළු හැඩරුවක් ගත්ත දෙයක් එහාට මෙහාට යනවා අපිට පේනවා. මේ අමුතු හේවණල්ල මොකක් වුණත් තප්පර කිහිපයකින් එහාට මෙහාට යනවා. පස්සේ ඒ ඡායාව අර ගෑනු කෙනා දිහා බලාගෙන ඉන්නවා. අපිට පේන හැටියට ඒ ගෙදර කවුරුත් හිටියේ නැත්තම් ඒ කවුද?